ඉතින් අද මේ වීඩියෝවේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වසරේදී සාපුහා කාර්යාලය සේවක පන්තිට අනුව නැත්නම් Shop and Office Act එකට අනුව ඕගලන්ට නිවාඩු හිමිකම ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ වගේම 2026 වසරේදී ස්ටැටියුටරි හොලිඩේ එකක් වීකෙන්ඩ් එක නැත්නම් සති අන්ත දිනයක යෙදුනහොත් එවිට කොහොමද ආයතන වලින් ඔබට නිවාඩු ලබා දිය යුත්තේ? ඔබට නිවාඩු ලබාගත හැක්කේ කෙසේද යන පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් මේ වීඩියෝ අවසාන වෙනතෙක් මාත් එක්ක රැඳිලා හිටියොත් ඔයගලන්ට ඒ ගැන සම්පූර්ණ විස්තරය දැනගැනීමේ හැකියාව ලැබෙයි. Shop and Office Act එක යටතේ 2026 වර්ෂයේදී පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම ස්ටැටියුටරි හොලිඩේස් ඒ වගේ ස්පෙෂල් හොලිඩේස් කැටගරි එක යටතේ දවස් 8ක් නිවාඩු හිමිකමක් වර්ෂය පුරාවට ඔවුන්ට ලැබෙනවා. විශේෂයෙන්ම ජනවාරි මාසයේ පිළිබඳ අවධානය යොමු කරොත් තමිල් තයිපෝංගල් ඩේ එක යෙදෙනවා ජනවාරි 15 වෙනිදාට. ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ නැත්නම් නිදහස් දිනය පෙබරවාරි 4 වෙනිදාට යෙදෙනවා. ඒ වගේම සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර දිනේ විශේෂයෙන්ම අප්‍රේල් 13 වෙනි දිනයත් ස්පෙෂල් හොලිඩේ එකක් විදියට Shop and Office Act එක යටතේ හමු වෙනවා. ඒ වගේම අප්‍රේල් 14 වෙනි දිනයත් සිංහල අලුත් අවුරුදු දිනය යෙදීම නිමිත්තෙන් ඔවුන්ට හිමි වෙනවා. ඉන්පසු නැවතත් මැයි මාසයේ ගත්තොත් අපි මැයි 1 වෙනිදා ලෝක කම්කරු දිනය වෙනුවෙන් ඔවුන්ට නිවාඩුවක් හිමි වෙනවා. නැවත වාරයක් මැයි මාසයේම මැයි 2 වෙනි දිනයත් නිවාඩු දිනයක් යෙදෙනවා. නමුත් මැයි 2 වෙනි දිනය යෙදෙන්නේ සෙනසුරාදා දවසකට. ඉතින් මේ වීඩියෝ අවසාන වලට රැඳිලා හිටියොත් මම ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මේ මැයි 2 වෙනිදාට යෙදෙන දිනයකට යෙදුන මෙම නිවාඩු දිනය ඔයගලන්ට ලැබෙන්නේ එම නිවාඩු හිමිකම ආයතන වලින් ලබා දිය යුත්තේ කෙසේද යන වගේ. අගෝස්තු මාසයේ තමයි නැවත වාරයක් නිවාඩු දිනයක් යෙදෙන්නේ. ඒ හෝලි ප්‍රොෆට් බර්ත්ඩේ අගෝස්තු 26 වෙනි දිනට යෙදෙන එම නබිතුමාගේ උපන් දිනයට පසු නැවත වාරයක් අවසාන වශයෙන් නිවාඩු දිනයක් යෙදෙන්නේ දෙසැම්බර් 25 ඒ නත්තල් දිනය වෙනුවෙන්. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි 2026 වර්ෂයේදී ස්පෙෂල් කැටගරි ස්ටැටියුටරි හොලිඩේස් විශේෂයෙන්ම Shop and Office Act එක යටතේ සේවය කරන සේවක ඔබට හිමිවන්නේ. ඊළඟට එක් මාසවලදී අදාළ නිවාඩු යෙදලා තියෙන ආකාරය මෙම ස්පෙෂල් කැටගරියේ නිවාඩු වලට අමතරව පොය දවස් සහ අනිකුත් නිවාඩු යෙදී තියෙන ආකාරය පිළිබඳ අපි අවධානය යොමු කරමු. ඒතකොට අපිට පේනවා ජනවාරි මාසයේ ජනවාරි 3 වෙනිදා 15 වෙනි දිනයන් නිවාඩු හම්බ වෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ Shop and Office කැටගරි එකේ සේවකයන්. ඒ වගේම පෙබරවාරි මාසයේ ගත්තොත් පෙබරවාරි මාසයේ 1 වෙනිදා හා 4 වෙනි යන දිනයන් දෙකම නිවාඩු දිනයන් වශයෙන් තමයි සඳහන් වන්නේ. නමුත් පළවෙනිදා දිනේ නවම් පොය ඉදිරිය තියෙන ඉරිදා දිනයකට ඒ සඳහා අමතර නිවාඩුවක් ඔබ වෙනුවෙන් ආයතන වලින් ලබා දිය යුත්තේ නැහැ, ලැබෙන්නේ නැහැ. ඒක මේ අවස්ථාවේදී මා ඔයගලන්ට සඳහන් කරන්නට කැමතියි. මාර්තු මාසයේ ගත්තොත් මාර්තු 2 වෙනි දිනය පොහොය දිනකදීම නිමිත්තෙන් මාර්තු 2 වෙනි දිනය ඔයගලන්ට නිවාඩු හිමිකමක් ලැබෙනවා. ඒ වගේම අප්‍රේල් මාසයේ ගත්තොත් අප්‍රේල් 1, 13, 14 හා 30 යන දිනයන් ඔයගලන්ට නිවාඩු හිමිකම ලැබෙයි. ඒ වගේම මාර්තු මාසයෙන් හා අප්‍රේල් මාසයෙන් පස්සේ අපි මැයි මාසය පිළිබඳව අවධානය යොමු කරොත් මැයි මාසයේ මැයි 1 වෙනිදා 2 වෙනිදා හා 30 යන දිනයන් ඔයගලන්ට නිවාඩු හිමිකමක් ලැබෙනවා. ජූනි මාසයේ ගත්තොත් ජූනි 29, ජූලි 29, අගෝස්තු 26 හා 27 යන දිනයන්, ඒ වගේම සැප්තැම්බර් 26, ඔක්තෝබර් 25, නොවැම්බර් 24න් පසුව අවසාන වශයෙන් දෙසැම්බර් මාසයේ දෙසැම්බර් 23, ඒ වගේම 25 යන දිනයන් ඔයගලන්ට පොහොය හා නත්තල නිමිති කොටගෙන නිවාඩු හිමිකම ලැබෙයි. ආයතන වලින් ඔයගලන්ට නිවාඩු ලබා දෙයි. ඉතින් මේ ආකාරයට තමයි විශේෂයෙන්ම එළඹෙන 2026 වර්ෂයේ සේවක ඔබට Shop and Office Act එක යටතේ අදාළ නිවාඩු හිමිකම එක් මාසවලදී හිමිවන්නේ. ඊළඟට අපි අපේ අවධානය යොමු කරමු එහෙනම් ඔයගොල්ලන්ගේ ස්ටැටියුටරි හොලිඩේ එකක් වීකෙන්ඩ් එක නැත්නම් සති අන්ත දිනයක නිවාඩු දිනයක යෙදුනොත් කොහොමද එහි නිවාඩු හිමිකම ලැබිය යුත්තේ කියලා. ඉතින් 2026 වර්ෂයේ මැයි 2 වෙනිදාට යෙදෙන වෙසක් පොහොය දිනයේ සෙනසුරාදා දිනයකට තමයි මේ වර්ෂයේ යෙදලා තියෙන්නේ. ඉතින් ඒ හේතුවෙන් දින භාගයක නිවාඩුවක් ආයතනයේ විශේෂම Shop and Office Act එකේ යටතේ සේවය කරන සේවකයින්ට හිමි වෙනවා. එම දින භාගයක සේවකයින්ට හිමි නිවාඩු හිමිකම ලබා දීම සඳහා Employees Federation of Ceylon එකෙන් අදහස් දක්වලා තියෙන්නේ අප්‍රේල් 30 දිනය යොදා ගනිමින් එම දින භාගයක නිවාඩු දිනය ලබා දෙන ලෙසයි. නමුත් මේක ආයතනයෙන් ආයතන වෙනස් වෙන්න පුළුවන්. එම ආයතනවල තිබෙන ඔපරේෂන්ස් උත් එක්ක. ඉතින් ඒක නිසා කෙසේ වෙතත් මාසිකවත් කාලයක් අතර වාරයේදී එම භාග නිවාඩු දිනය එක්කෝ එම සේවකින් ලබා ගන්නා නිවාඩු දිනයකට සෙටල් කරලා හරි නැත්නම් ඒ සඳහා නිශ්චිත දිනයක් නියම කරලා හරි සේවකෙන් ලබා දෙන්න පුළුවන් නම් එය ඉතාමත්ම වටිනා කාරණයක් වශයෙන් මම සඳහන් කරන්නට කැමතියි. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි එළඹෙන 2026 වර්ෂයේ වසර පුරාවට නිවාඩු හිමිකම ආයතනයේ සේවකයින්ට Shop and Office Act එක යටතේ හිමිවන්නේ. ඉතින් මේ වීඩියෝව ඉදිරි
2026 වර්ෂයේ නිවාඩු සම්බන්ධයෙන් ඔයාගේ පර්සනල් ඇන්ඩ් ඔයාගේ ඔෆිෂියල් ප්ලෑන්ස් උත් එක්ක ප්ලෑන් කරන කෙනෙක් ඉන්නවනම් ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මගේ මේ වීඩියෝ ඕගොල්ලන්ටත් වැදගත් වුණා කියලා ඔයගොල්ලෝ හිතනවා නම් ඒක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක, ඒ වගේම හැම කෙනෙක් එක්කම ෂෙයා කරන්න අමතක කරන්නට එපා. තවත් මේ වගේම වටිනා වීඩියෝ එකක් ඕගොල්ලන්ව හමු වෙනතුරු ඔබ හැම දිනෙටම සුබ දවසක්.